Welcome to the Wide Channel. Think big, learn wide. Like and subscribe. Proud Geeks के YouTube task එකක් කරන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේක ඉක්මනට කියලා දෙන්න. මොකද මේ මම තව වීඩියෝ එකක් කරා. නමුත් ඒක රෙකෝඩ් වෙන අතර task එක ඉවරයි. ඉතින් මම පට ගාලා මේක කියලා දෙන්න කොහොමද කරන්න කියලා. හරි. මෙතන YouTube video marketing වල තමයි මේ task එක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන task එකේ video marketing කියන එක තෝරලා apply කරන්න. එතකොට තියෙන YouTube task ටික මේ හැරි පෙන්නනවා. හරි. මෙන්න මේ දෙවෙනිට තියෙන 1600ක් job තියෙන්නේ. මෙන්න මේක තමයි මම කරන්නේ. හරි. මම මේක වෙනම open කරගන්නම් right click කරලා වෙනම window එක. හරි. මේ විදිහට open වෙනවා. හරි. මම මුලින්ම ඉක්මනට කියාගෙන යනවා මේ කතන්දරේ. මෙතන excluded countries කියලා තියෙනවා. ඉතින් මේකෙදි මේ එතන ශ්‍රී ලංකාව තිබ්බොත් එහෙම ඔයාලට කරන්න බෑ. ඒ වගේම ඔයා ඉන්න රට මෙතන තිබ්බොත් එහෙම ඒ කට්ටියට මේක කරන්න බෑ. මේකේ බංග්ලාදේශ, ඉන්දියා, පාකිස්තාන් කට්ටියට මේ ටාස්ක් එක කරන්න බෑ. රිජෙක්ට් වෙනවා. හරි. මෙතන 1600ක් ජොබ් තියෙනවා. ඉතින් 850 ගණන් කරලා තිනවා. ඉතින් මේ ජොබ් එක ඉක්මනට අපි කරමු. time to rate එක 7 days. 7 days ඇතුළත මේකට ගේම් කටයුතු මෙයා කරනවා. Video marketing මේකේ category තියෙන video marketing any 3 tasks especially in the title එකේ තියෙනවා මොකද කරන්න ඕනේ watch like share ඔක තමයි task 3. හරි. මෙතන අහනවා වෙනද වගේම hold කරන්න කියලා මේ job එක මම hold කරන්නේ නැහැ. ඉතින් මෙයා කියනවා what is expected from freelancers. ඒ කියන්නේ මෙයා කරන්න ඕනේ ටික දැන් මෙතන පිළිවෙලට දිගින් යනවා. හරි. ඉතින් මම මේක කරන්නේ machine එකේ. ඔයාලට පුළුවන් මේක මොබයිල් එකෙත් කරන්න. හරි. මම මේක කරගෙන go to youtube.com කියලා මෙයා තියෙනවා. මම මේක right click කරලා වෙනම tab එකක open කරගන්නවා. හරි. ඒක open වෙන අතර මෙයා කියනවා දෙවෙනි එකේ search for this keyword කියලා. මෙයා keyword එක දෙනවා OKX කියලා. හරි. මම මේක double click කරලා මේක copy කරගන්නවා. හරි. මෙයා කියනවා මේක filter කරන්න කියලා. එතකොට ලේසියෙන් මේ task එක කරන්න පුළුවන්. filter with last hour plus upload date ඔය දෙකෙන් filter කරන්න එතකොට හොයාගන්න පුළුවන් කියනවා. පැයකට විතර පස්සේ නම් මේක task එක කරන්නේ. එතකොට only with filter with upload date එකෙන් filter කරන්න කියලා කියනවා. හරි. find this video කියලා මෙයා link එකක් දීලා දෙනවා. ඒකත් අපි වෙනම tab එකක open කරගමු. හරි. ඒකත් open වෙනවා. මම ඊට පස්සේ පෙන්නන්නම්. හරි. please check the channel name. අනිවාර්යෙන්ම මෙයා කියනවා මේ thumbnail එකට අදාළ වීඩියෝ එක සහ channel name එක අනිවාර්යෙන්ම check කරන්න ඕනේ. හරි. මෙයා පස්සේ එක දින watch the video with lots of nerds until you reach 6000 plus frames. මම කියලා දෙන්න කොහොමද කරන්න කියලා. මෙයා කියනවා වරන් ඇතුළේ please task it well. if you don't keep it block it and I don't release it. මේ කියන මෙයා හරියට මේ task එක හරියටම කරන්න ඕනේ නැත්නම් මෙයා block කරනවා කියලා තමයි මේකේ තියෙන්නේ. මම highly කියන like the video after watching it. වීඩියෝ එක බලලා ඉවරලා මෙයා කියන like එකක් දාන්න කියලා. ඒ වගේම share the video to one place. කියන්නේ මෙයා කියන මේ වීඩියෝ එක platform එකක share කරන්න කියනවා. මෙයා කියන හැබැයි WhatsApp වලට Telegram වල direct messages YouTube සහ Gmail මේක allow කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ share කරන්න බෑ ඔයාලට. වෙන platform එකක් තමයි තෝරගන්න වෙන්නේ. ඔය Pinterest වගේ platform එකක්. හරි. ඊට පස්සේ මෙයා කියනවා please do not write comment. මේ කියන comment එකක් මේකට දාන්න එපා කියලා තමයි මෙයා කියන්නේ. හරි. මේ පල්ලෙහෙන් තියෙන stat for nerds කියන තැනින් තියෙනවා කොහොමද stat for nerds කියන එක ගන්න කියලා. ඉතින් මේක මෙයා කියන මොබයිල් එකෙන් කරනවා ගන්න ඕන ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඒක කියන්නේ නැහැ. ඔයාලට මේක බලලා ඒක ගන්න පුළුවන්. මොකද මම මැෂින් එක කරන හින්දා මම කියන්නම් මැෂින් එක කොහොමද ගන්න කියලා. හරි. මෙතන PC කියලා තියෙනවා. PC එකේ කොහොමද මෙයා stat for nerds කෙනෙක් ගන්න කියලා. nerds stat is located at the bottom of the right click on the video screen you are currently watching on YouTube. Please make sure to include it the screenshot should show the frame part. मैं कहने screenshot එක ගන්නකොට අනිවාර්යයෙන්ම stats for nerd කියන එක අනිවාර්යෙන් පේන්න ඕනේ. හරි. ඒකත් මම කියලා දෙන්න කොහොමද කරන්න කියලා. හරි. මෙයා පල්ලට එද්දී required proof that task was finished. task එක කරලා පස්සේ අපි දාන්න ඕනේ proof ටික. මෙන්න මෙයා ඉල්ලලා තියෙනවා nerd stats screenshot showing you watched
plus 6000 frames with like visible as well. ඒ කියන්නේ මෙයා කියන්නේ ස්ක්‍රීන්ෂොට් එක අනිවාර්යයෙන්ම stat for nerd කියන එක අනිවාර්යයෙන්ම 6000 plus තියෙන්න ඕනේ සහ වගේම like එක දාලා තියෙන්න ඕනේ. හරි. දෙවෙනි එක මම කියන send links to the one places where you shared the video on social media කියලා මෙයා WhatsApp වල අර කලින් message එකම තමයි දාලා තින්නේ මේවා ලව් කරන්නේ නැහැ කියලා. අපිට link එක තමයි දෙන්න තියෙන share කරන link එක. හරි. මේ කරන ඉතින් මම කියලා දෙන මේකෙන් තියෙන proof දෙක දාන්න තැන් දෙක තමයි මේ තියෙන්නේ. හරි. මම යනවා අපි මෙතන මතක ඇති මම මේ OKX කියන එක මම copy කරගත්තා. ඒ වගේ තමයි මෙතන මේ thumbnail එක මම වෙනම tab එක open කරගත්තා මෙන්න මෙතන. මෙතන ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක තමයි අපි play කරන්න ඕනේ. මෙතන විනාඩි 7යි තප්පර 36ක වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම මෙයා ඔයාලට මතක ඇති මෙතන කිව්වා මෙන්න මේක please check the channel name. අනිවාර්යෙන් channel name එක check කරන්න. මෙයා round කරලත් මෙන්න මේ channel name එක මෙන්න මේ හරිය පෙන්නනවා. හරි අපි බලමු මේක YouTube එකේ තියෙනවද කියන එක. හරි මම YouTube වලට ගියා. මම copy කරන් ආපු එක මෙන්න මෙතන right click කරලා paste කරලා මම මේක enter කරනවා. හරි enter කරලා පස්සේ මෙයා කියනවා මේක මෙතන ඔයාලට පල්ලහැට ඇවිල්ලා නම් හොයන්න පුළුවන් මේක. නමුත් ඒක කරදරයි මෙයා මතක ඇති මෙයා ෆිල්ටර් එකක් කියනවා. ෆිල්ටර් එකකින් මේක ගන්න පුළුවන් කියලා ලාස්ට් අව් එකයි අප්ලෝඩ් මම YouTube වලට ගිහිල්ලා මම මෙතන උඩටම ආවට පස්සේ මෙතන අපේ එනවා ෆිල්ටර් කියලා එකක්. හරි ෆිල්ටර් කෙනෙක් ක්ලික් කළා මම ලාස්ට් අවර් කියන එක මම ක්ලික් කරනවා. හරි ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලහැට මෙන්න මේ විදිහට එනවා. හරි මෙන්න බලන්න මෙන්න මේක තමයි වීඩියෝ එක. මම ඔය ස්ක්‍රීන්ෂොට් එක මෙයා දාලා තියෙන පෙන්නන thumbnail එක මෙතන OKX තප්පර විනාඩි 7 තප්පර 36 මෙතන මෙයාගේ channel name එක. හරි මම මෙතන දාලා ඒක proof කරගන්නවා. හරි මෙන්න හරි channel name එක හරි වීඩියෝ එකත් හරි මම මේක මෙන්න මේ විදිහට play කරනවා. හරි play කරලා පස්සේ මෙන්න මේ විදිහට මේක play වෙනවා. channel name එක ආවට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි මේකේ වාට මතකද මෙයා කිව්වා stat for nerds කියලා එකක් ගන්න ක්‍රමවේදය. හරි මේකේ තියෙන්නේ right click කරලා වීඩියෝ එක උඩ එතනින් ගන්න පුළුවන් කියලා තමයි මෙයා කියන්නේ. හරි බලමු ගන්න පුළුවන් කියලා එක. මම YouTube එකට ගියා වීඩියෝ එක උඩ මෙහෙම right click කරා. ඔයාලට පේන ඉතින් පල්ලහැට මෙද්දි stat for nerds කියලා මෙන්න මෙතන තියෙනවා. එයා ඉල්ලපු එක මම මේක මෙහෙම click කරනවා. click කරලා පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන වෙනම මෙන්න මේ විදිහට setting කීපයක් වෙන්නවා. මෙන්න මේක දෙවෙනි එක තමයි ඉල්ලන්නේ. මෙතන viewport සහ Alirak frames කියලා මෙතන පෙන්නනවා. මෙන්න මේ frames ගන්න තමයි මෙයා 6000ක් බලන්න කියලා ඉල්ලන්නේ. ඉතින් අපිට මේකේ time එක වැදගත් නැහැ. අපිට මෙතන frames 6000 පවුනොත් මේකේ screenshot එකක් කරන් අපිට මේ task එක ඉවර කරන්න පුළුවන්. හරි. මේකෙදි මෙයා like එකක් දාන්න කියලා වීඩියෝ එකට මතක ඇති මම like එකක් දැම්ම දානවා. ඒ වගේම මෙයා මේක share කරන්න කියන platform එක. හරි මම මේකත් මෙතන share කියන එක දෙනවා. එතකොට පේනවා ඉතින් මෙතන Pinterest, Mix, LinkedIn, Tumblr, Reddit වගේ ගොඩක් platform මේ හරි පෙන්නනවා. ඉතින් අර එයා කියපු WhatsApp, direct message, Telegram ඇර අනිත් ඔයාලට platform එක මේක share කරන්න පුළුවන්. ඉතින් මම මේක තෝරගන්නවා මෙන්න මේ Pinterest කියන එක. ඉතින් ඔයාලට පුළුවන් Pinterest එකේ account එකක් හදාගෙන ඒක තන share කරන්න එක ලේසි. හරි මම මේක මෙතන Pinterest එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මේක Pinterest වලින් open වෙනවා. හරි මම මේක open වෙන අතර මම YouTube එකට ඇවිල්ලා මෙතන මේක close කරගන්නම්. හරි මේක frames 6000ක් බලන්න ඕනේ. ඉතින් 6000 පොඩි වෙලාවක් යන හින්දා මම මේ වීඩියෝ පෝස්ට් කරන්න 6000 ලඟ වෙනකොට මම ආයෙ මේක on කරා. ආයෙ වීඩියෝ එකට ආවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් 5800 ගණන් දැන් මෙතන frames ගිහිල්ලා තියෙනවා. හරි මෙන්න 5900යි. හරි ඔන්න frames 6000 පවුණා. හරි අපිට දැන් මේකේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක ගන්න පුළුවන් print screen හරහා ගන්න පුළුවන්. ඔයාගේ keyboard එකේ තියෙනවා ඇති special key ටිකක් එතනින් ඔයාලට print screen කරලා ගන්නත් පුළුවන්. නැත්නම් Windows 7 වලින් උඩ snipping tool කියලා එකක් තියෙනවා. ඔයාලා දන්නේ නැති මෙතනට ගිහිල්ලා snipping tool කියලා search කරන්න. search කරාට පස්සේ මෙන්න ඔයාලට මම පිටට පෙන්නන්නම්. මම මේක task bar එකට මෙහෙම pin කරලා තියෙනවා. ඉතින් මේ පේන්නේ snipping tool මේ spellings බලා ගන්න. හරි මම මේක ක්ලික් කරනවා.
ක්ලික් කළා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. ස්ක්‍රීන් එක මම කැප්චර් කරනවා. හරි. ඔන්න ඔය විදිහට ආවා. මම මේක සම්පූර්ණ ස්ක්‍රීන් එකම මේ විදිහට කැප්චර් කරනවා. මතක තියලා ලයික් එක දාලා තියන්න. හරි. ඊට පස්සේ මම මෙතන මේක සේව් කරනවා ඩෙස්ක්ටොප් එකට කැප්චර් කියන නමින් තමයි මම මේක සේව් කරන්නේ. සේව් කරා. හරි. කැප්චර් කරද්දි මෙන්න මේ ස්ක්‍රීන් ස්ටැක්ට් ඔෆ් නර්ඩ් කියන මේ ටිකයි ෆ්‍රේම් ටිකයි ලයික් එක හොඳට පේන්න තිබ්බා. ඉතින් මේක zoom වෙලා නම් ඔයා මේක zoom out කරගෙන ස්ක්‍රීන් එකට සෙට් වෙන විදිහට ලයික් එක පේන විදිහට හදාගන්න. හරි. ඊට පස්සේ මෙයා ඉල්ලනවා share link එක. ඉතින් මම මේක open කරා මතකයි Pinterest වලින්. හරි. මම මේ tab එකට ගියා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට පෙන්නනවා මේක share කරන්න. තමයි මේ දැන් මම හදන්නේ. හරි. මම මෙන්න මේකේ උඩ මෙන්න මේ විදිහට thumbnail එක පෙන්නනවා අරයා YouTube එකේ දාලා තිබ්බ විදිහට. ඉතින් මම මෙන්න මේක උඩ my කියන කොට මම ක්ලික් කරනවා. මේ ස්ක්‍රීන් එක වැඩිපුර ඉන්න එපා. මෙතන see it now කියන ක්ලික් කරන්න. එහෙම නැතුනොත් එහෙනම් මේ Pinterest tab එක close වෙලා යනවා. හරි. එහෙම ආවට පස්සේ මෙන්න Pinterest වලින් වාට මෙන්න මෙතන මෙන්න මේ icon එකට පේනවා ඇති share කියලා තියෙනවා. මේකට ක්ලික් කරලා පස්සේ ඔයාට මෙන්න මෙතනින් ගන්න පුළුවන් copy link කියන එකෙන් share link එක. හරි. ඔතනින් මම copy කරගත්ත link copied කියලා මෙන්න මේ හරියේ ආවා. හරි. මම මේක ඊට පස්සේ අරන් ගියා task එක open කරපු තැනට. මම මුලින්ම කරන්නේ මෙතන මම copy කරන් ආපු link එක මම මෙතන paste කරනවා Pinterest වලින් මේක share කරපු link එක. ඊට පස්සේ මෙතන choose file කියලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්ත screenshot එක මෙතනින් choose කරන්න ඕනේ, තෝරන්න ඕනේ. එනකොට click කරලා පස්සේ මෙතනින් තෝරන්න ඔයා කලින් capture කරපු screen එක save කරගත්තනින් මෙතනට දෙන්න ඕනේ. හරි. මම මෙතන desktop එකේ capture කියන එක තමයි මම save කරේ. හරි. මම ඒක මෙතනින් open කරලා දෙනවා. හරි. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ දැන් proof දෙකම හරි. මෙතනින් වර්තනේ submit කරන්න. submit කරලා පස්සේ මෙන්න මෙතන great task submitted successfully කියලා message එකක් එනවා. ඉතින් ඔයාලට දවස් 7ක් ඇතුළත මේකේ 0.07 ඔයාලට ගන්න පුළුවන්. හරි. එන අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. Like and subscribe.